සුබ දවසක් ඔබ සියලු දෙනාටම. මෙම වීඩියෝ ගෙනෙන මම කරාපිටි ශික්ෂණ රෝහලේ වෛද්‍ය ඔෂාන් වේරංග දිසානායක. අද මම ඔබට ගෙනෙන වීඩියෝව බොහොම සුලභ නැත්නම් නිරන්තරයෙන් අපිට කියන රෝගී තත්ත්වයක් තමයි ඒ තමයි කටේ තුවාල. නැත්නම් කටේ ඇතිවෙන තුවාල තත්ත්වය. ඒතර මේ කටේ කියලා කියන්නේ මේක තොලේ ඇතුලේ ඇතිවෙන තුවාලයක් වෙන්න පුළුවන්. නැත්නම් දිවේ ඇතිවෙන තුවාලයක් වෙන්න පුළුවන්. නැත්නම් කම්බුලේ ඇතුළ ආශ්‍රිත ඇතිවෙන තුවාලයක් වෙන්න පුළුවන් කටේ. ඉතින් මේව තමයි කටේ ඇතිවෙන තුවාල කියලා කියන්නේ. ඉතින් මේ කටේ ඇතිවෙන තුවාල වලට හේතු තමයි මේක විටමින් උණ විශේෂයෙන් විටමින් B උණතාවය නිසා ඇතිවෙන තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක බැක්ටීරියා ආසාදන, ඒ වගේ කටේ තියෙන ක්ෂුද්‍ර ජීවීන් නැත්නම් බැක්ටීරියාවන් ඇතිවෙන ආසාදන තත්ත්ව නිසා ඇතිවෙන කටේ තුවාල වෙන්න පුළුවන්. නැත්නම් මේ තුවාල සමහර විට දීර්ඝකාලීනව පවතින කටේ තුවාලයක් නම් ඒක සුව නොවන දීර්ඝකාලීනව පවතින කටේ තුවාලයක් නම් ඒක පිළිකා තත්ත්වයක්. කටේ මුඛ පිළිකාවක ලක්ෂණේ රෝග ලක්ෂණේ වෙන්න පුළුවන්. මුඛ පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කටේ තුවාල වෛරස් රෝගයක් හින්දා ඇතිවන කටේ තුවාල වෙන්න පුළුවන්. ඉතින් මේව තමයි මේ කටේ තුවාල ඇතිවන හේතු. ඉතින් කටේ තුවාල කියන තත්ත්වය ඇති වුනහම ප්‍රධානම මේක සුව කර ගැනීම සඳහා කරන ප්‍රතිකාර තමයි කටේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය නැත්නම් පිරිසිදුභාවය පවත්වා ගැනීම. කට හොඳින් සෝදා හැරීම, දත් මැදීම මේ වගේ දේවල් කටේ පිරිසිදුභාවය පවත්වා ගැනීම. ඒ වගේම තමයි කටේ තුවාල රෝගීන්ට ඔවුන්ගේ කැක්කුම ඔවුන්ට ආහාර ගන්න බෑ, ඔවුන්ට කතා කරන්න බෑ. මේ වෙලාවට බොහෝම දැඩි වේදනාවක් වෙනවා. ඒක වේදනානාශක ඖෂධ ලබා දීම මේ වගේ. ඒ වගේම ඔවුන්ට ඇන්ටිබයොටික් ඖෂධ බොන ඖෂධ ඇන්ටිබයොටික්ස් වර්ග ලබා දීම සිදු කරනවා. තුන්වෙනි කාරණේ තමයි මේගොල්ලෝගේ කට සෝදන්න විශේෂයෙන් බැක්ටීරියා නාශක, වෛරස් නාශක කට සෝදන දියර වර්ග ලබා දීම සිදු කරනවා. ක්ලෝහෙක්සිඩින් වගේ දියර ලබා දීම සිදු කරන කට සෝදීම සඳහා. ඒ වගේම තමයි මොවුන්ගේ කටේ මේ තුවාලවල ගන්න ක්‍රීම් වර්ග, ජෙල් වර්ග ආලේප කරන්න පුළුවන් ජෙල් වර්ග ලබා දෙනවා කටේ තුවාලවල ගන්න. ඉතින් මේ දේවල් කිරීම තුළින් තමයි මේ කටේ තුවාල කියන රෝගී තත්ත්වය සුව කරගන්න වෙන්නේ. එහෙනම් ඔබත් මේක සරලව හිතන්න එපා. කටේ තුවාල නිතර නිතර සැදෙනවා නම් නැත්නම් දීර්ඝ කාලීනව තියෙන තුවාලයක් නම් තමයි ඇත්තට පොඩ්ඩක් බය වෙන්න ඕන. එතකොට කටේ තුවාල තිබෙනවා නම් ළඟම තියෙන රෝහලට යන්න නැත්නම් වෛද්‍යවරයා හමු වෙන්න. ඒකට අදාළ ප්‍රතිකාර ගන්න කියලා මේක තමයි සිදු කරන්න පුළුවන්. මෙවැනි හරවත් වීඩියෝකින් මම ඉදිරියේදීත් ඔබ හමු වෙන්නම්. එසේනම් ස්තුතියි.